හලෝ කොහොමද? අද අපි හදන්න යන්නේ UK ඉන්න අපිට ගොඩාක් මිස් වෙන පරිප්පු වඩේ. මම මුලින්ම කඩල පරිප්පු අරගෙන මේක රයක් පෙඟෙන්න තිබ්බා. ඊට පස්සේ අවශ්‍ය කරන දේවල් මම මේ විදිහට කපා ගත්තා. කෑලි මිරිස් කරලක් අරගෙන පොඩියට කපා ගත්තා. කෑලි මිරිස් කියන්නේ අපි අර වේලපු රත්තු මිරිස්. ඊට පස්සේ යම් මිරිස් කරල් 4ක් විතර අරගෙන මේ විදිහට චූටියට කපා ගත්තා. මේ තියෙන්නේ කරපිංචා චූටියට කපා ගත්තා. මම ඊට පස්සේ ලූණු චූටිවට ටිකක් මේ කපා ගත්තා. ලූණු ගෙඩියක චූටියට කපා ගත්තේවා තියෙන්නේ. වඩේ වලට තවත් ඕනේ අපිට කෑලි මිරිස්. මේක බැදලා ගන්න තමයි මම මේ ටිකත් මෙතන තියෙන්නේ. මේක ඇතුලේ තියෙනවා කෑලි මිරිස්. ඊට පස්සේ ලුණු, ඒ වගේම මේ සූදුරු වලින් රහක් වෙනවා. ඊට පස්සේ උඹලකඩ චුට්ටක් වඩේකේ හැපෙද්දි රසයි. ආය කූනිස්ස ටිකක් ගත්තා. ඒ ටිකත් වඩේකට එකතු කරගන්න ඕනේ. දැන් අපි බලමු ඉස්සරෝම අපි මොකක්ද කරන්න ඕනේ කියලා. මුලින්ම මේ වගේ පොඟවාගත්ත කඩල ටික අපි බ්ලෙන්ඩර් ජාරයකට දාලා ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. මේ විදිහට මම මුලින් කොටසක් අරගෙන වතුර හොඳින් බේරලා බ්ලෙන්ඩ් කරගන්න තමයි හදන්නේ. සාමාන්‍ය පෙඟෙන්න දාපු එකේ භාගයක් වගේ අරගෙන වතුර නැතුව තමයි මම මේක බ්ලෙන්ඩ් කරගන්න යන්නේ. ඉස්සෙල්ලා ටික අපි බ්ලෙන්ඩ් කරගෙන එමු. තව ටිකක් බ්ලෙන්ඩ් වෙන්න ඕනේ. මේ ටික මදි. ගොඩාක්ම බ්ලෙන්ඩ් වෙන්න ඕනෙත් නැහැ. නමුත් මීට වඩා ඇට චුට්ටක් අඩු වෙන්න ඕනේ හින්දා මම වතුර ටිකක් මේ පෙඟෙන්න දාපු එකෙන්ම වතුර ටිකක් එකතු කරන්න කියලා හිතුවා. මේ වගේ ප්‍රමාණයට අපි මේක ග්‍රයින්ඩ් කරගන්න ඕනේ, බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. පස්සේ බ්ලෙන්ඩ් කරගත්ත ටික අපි මේ විදිහට දාගන්නවා. අර ගොඩාක්ම දිය වෙන්න වගේ කරගන්න ඕනේ නැහැ. මොකද මේ වඩේකේ අර පරිප්පු ඇට ගතිය හැපෙන්න තියෙන්න ඕන නේ. එතකොට තමයි වඩේක රස. පස්සේ දැන් මේ විදිහට හදාගත්තට පස්සේ ඊටු ටික මීට වඩා අපි කොටස් දෙකකට ගන්න එකයි. ඒක මීට වඩා අඩුවෙන් තමයි ග්‍රයින්ඩ් වෙන්න ඕන. මම මේකේ වතුර ටිකක් අඩු කරගෙන එන්න. එක දිගට බ්ලෙන්ඩ් කරන්න නැතුව බලන්න ඕනේ කොයි විදිහටද බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ කියලා. මං හිතනවා මේ ප්‍රමාණය ඇති කියලා. මොකද ඇට වගේ තියෙන්නත් ඕනේ. දැන් ගොඩාක් මේ දිය වුණොත් අපිට ඕනේ වඩේකේ හැඩේ හදාගන්න බැරි වෙනවා. මේ විදිහට අර කොටස් දෙකකට හදාගත්ත මිශ්‍රණේ අපි හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේ මිශ්‍රණයට බ්ලෙන්ඩ් කරගත්ත එකට පාම් පිටි මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. එතකොට මේ වඩේක හොඳට සොෆ්ට් එකට එනවා. පාම් පිටි මේස හැඳි දෙකයි මම එකතු කරගත්තේ. ඊපස්සේ ටික හොඳට මෙන්න මේ විදිහට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේ කපාගත්ත ලූණු ටික එකතු කරනවා. මම ලූණු නම් ගොඩක් එකතු කරගන්නවා. මොකද මිශ්‍රණය මම ටිකක් වැඩිපුර හදාගත්ත හින්දා ලූණු හැපෙද්දි රසයි වඩේ එක මැද. ඒ නිසා ලූණු ගෙඩියක් පොඩි සාමාන්‍ය ප්‍රමාණයේ ලූණු ගෙඩියක් තමයි මම ගත්තේ. එකින් එක එකතු කරලා මිශ්‍ර කරගෙන ඉමු. එතකොට තමයි මේ හොඳ පේස්ට් එකට මේ විදිහට මිශ්‍ර වෙන්නේ. ඊට පස්සේ මම මේ කපාගත්ත පොඩිවට කපාගත්ත අමු මිරිස් ටික එකතු කරගන්නවා. හොඳ සරක් එන්න වඩේවල කොහොමද නේද? ගෝල් ෆේස් එකේ එහෙම වඩේ කනකොට ඒ වගේ රහට තියෙන්නද අපි ගෙදර හැදුවා. ඒ නිසා තමයි මම මේ අමු මිරිසු චූටියට කපාගෙන එකතු කරේ. ඊට පස්සේ මම මේකට අර
වියලුණු මිරිස් කරලා කපා ගත්තනේ ලස්සන පාටක් එන රතු පාට. ඒකෙත් කෑලි ටික එකතු කරගන්නවා. ඔයාලට කොච්චි තියෙනවා නම් කොච්චි චූටියට කපලා ඒ රසට ආස නම් දාන්න පුළුවන්. හැබැයි මම මෙතනදී එකතු කරන්නේ. දැන් මේ චූටියට කපාගත්ත කර පිංචා එකතු කළා. ඊට පස්සේ හොඳට මික්ස් කරගන්න තමයි මේක තියෙන්නේ. මේ වගේ පේස්ට් එක. මේකට කහ දාන්න ඕනේ නැහැ. මොකද පරිප්පු වඩේ වල කහ පාට ඉන්නේ අතර මේ කඩල පරිප්පු වල පාටින්. ඒ නිසා ඒකට කහ දාන්න නැහැ. දැන් ඊට පස්සේ මම එකතු කරනවා මේකට සූදුරු ටිකක්. ඉතාම පොඩි ප්‍රමාණයක්. මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් මෙන්න මේ විදිහට එකතු කරා. ඊට පස්සේ මම මේකට ලුණු දානවා. ලුණු ඔයාලගේ රස අනුව දාගන්න. මම මෙතනදී පාවිච්චි කරන්නේ pink salt එක. අපි එදිනෙදා පාවිච්චි කරන ඒක. මේ මිශ්‍රණය ඔයා මික්ස් කරලා ඉවර වෙලා රස අනුව ලුණු එකතු කරගන්නවා. ටිකක් ලුණු රසට කැමති කෙනෙක් නම් වැඩිපුර එකතු කරගන්න පුළුවන් ගානට. ඒ තමන් ගෙදර කන විදිහ අනුව ලුණු එකතු කරගන්න පුළුවන්. ඒ ටික මේ විදිහට මිශ්‍ර වෙන්න දෙනවා. ඊට පස්සේ මම මේකට දැන් මොනවත් ඒ කියන්නේ ভেජිටේරියන් කෙනෙක් නම් මේකට මම ඊළඟට එකතු කරන්න යන දේවල් එකතු කරන්න ඕනේ නැහැ. මොකද උඹලකඩ කූනිස්සු එයාලට කන්න බෑනේ. මම හැබැයි දැන් අපි දෙන්නට කන්න හදාගන්න නිසා මේකට මෙන්න මේ වගේ උඹලකඩ ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ කූනිස්සු ටිකකුත් එකතු කරගන්නවා. එතකොට වෙනස්ම අර නියම වඩේ රහ එනවා. මෙන්න මේ විදිහට කූනිස්සු ටිකකුත් මම එකතු කරා. මං වඩේ එක වැදගන්න මේ සන්ෆ්ලවර් ඔයිල් තමයි අද පාවිච්චි කරන්නේ. මෙන්න මේ වගේ ඔයිල් ටික අපි එකතු කරගන්නවා භාජනයට. සාමාන්‍ය වඩේ බදින්නේ ගැඹුරු තෙලේනේ. ඒ නිසා ටිකක් වැඩිපුර තෙල් එකතු කරගන්න ඕන වෙනවා. මේ වගේ එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට අපි අතේ තියලා චුට්ටක් තමයි හැඩේ මේවා කරන්න ඕනේ. ලොකුවට මේක ෆ්ලැට් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මේ වගේ හිමීට දාගන්නවා. කලින් හදාගත්ත වඩේ ටික අපි හරවන්න ඕනේ. මොකද හොඳට දෙපැත්තම බැදෙන්න තියෙන්න ඕනේ. අර ගොඩාක් මහතට වඩේක හදාගන්න එපා. එහෙම වුණොත් වෙන්නේ මැද මේ තැම්බෙන්නේ නැති වෙනවා. මෙන්න මේ විදිහට රන්වන් පාට වෙනකන් වඩේක බැද ගන්න ඕනේ. ගොඩාක් කළු වෙන්න දෙන්න එපා. රන්වන් පාට එනකොට මේක හරව පොඩ්ඩක් බලන්න ඕන. දෙපැත්තම බැලන්ස් කරගෙන බැද ගන්න. මෙන්න මේ විදිහට රන්වන් පාට වෙනකන් මේ බැද ගන්න ඕනේ. ගොඩාක් කර කළු වෙනකම් බැද ගන්න එපා. එතකොට තිත්ත රසක් එනවා. තෙල් එක නිමල ඉවර වෙලා එකපාරට මම මේ වගේ මිරිස් කරල් දෙක තුනකුත් බැද ගන්නවා. වඩේ වලට හොඳයිනේ. පස්මයි ඉක්මනට ගන්නවා. මිරිස් ගොඩාක් කළු වෙන්න දෙන්න ඕනේ නැහැ. එන්න මේ විදිහට වගේ එනකොට අපි ඉක්මනට මිරිස් ටික ගන්න ඕනේ. මම ඒකට ලුණු ටිකකුත් එකතු කරගන්නවා. රස්නේ පිටම ඒකට උඩට මේ වගේ ලුණු ටිකක් මෙන්න මෙහෙම තමයි වඩේ ටික හදාගෙන ඉවර වෙලා මම පිළිගන්නුවේ. ඒකට තව රස වැඩි වෙන්න බැදපු මිරිස් කරල් කිහිපයකුයි අමු බීලුණුයි මම රවුමට කපලා තියාගත්තා.